පින්නතුනි මගේ විදේශ ධර්මදේශනා වලට එක එම්බසියට හාමුදුරනේ පෙත්සම් 8 ගාන ගිහින් කොහොමද? ඇයි මේ මුස්ලිම් මල දාත්තලා වුණත් දැන් හරියට බණ අහනවා. පෞගේ දවස්වල පල්ලි 17ක සභාපති ආවා. පුරුණෑගල මුස්ලිම් පල්ලි 17. අද කතෝලික තරුණයෙක් ආවා. මේ නත්තල් දවසේ උදේම පල්ලි ගිහින් හාමුදුරුවෝ බලන්නලු ආවේ. ධර්මයේ ආශ්චර්යනේ. මං කිව්වා අපේ මුස්ලිම් අම්මලාට තාත්තලාට ඕව නැග ගන්න එපා මම මරයි කියලා. ඉමක් කොණක් නැතුව පස්සර ධර්මදේශනා විවරලා එනකොට මෞලවි පල්ලියේ සභාපතිලියට බැලලා හරි සතුටින් කතා කරනවා. අපි අහන්නේ ඔයාගේ බණ. වෙනතුනේ මේ බබලන්නේ ව්‍යාප්ත වෙන්නේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ශාසනය අරහත් ධජය බබලෙන් තරුණ මහත්තුරු එක්කහු වෙන්නේ මොකේටද? සන්දිට්ඨිකෝ සාදෘෂ්ටික ධර්මයේ ප්‍රතිඵල බුද්ධි විදෙන්න. එනිසා මං කියන්නේ දරුවැත්තන්ට දරා ගන්න අමාරු නම් ඊට වඩා අමාරු භික්ෂුන් වහන්සේලාට දරාගෙන ජීවත් වෙන්න.